සුබ දවසක් අපි අද ඇවිත් ඉන්නේ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයට. අද අපිට ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මධ්‍යම පරිසර අධිකාරියෙන් කරන රෝමස්සල තියෙනවනේ රෝමස්සල රැක ගැනීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියෙනවා මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී. තේ විවේකයක් දුන්නා දැන් කන්නයි හදන්නේ පරිසරය ආරක්ෂා කරන්න මේ විද්‍යාවේ මේ පරිසරය මේ අනුගමනයේ ලංකාවට ඉක්ුණා නේද? මොනවාද වෙලා යන සමාපී වෙලා යන දෙයක් ගණන් කරා. මේක ගණන් කරගෙන නැහැ. ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණා. ඇත්තටම වටින ප්‍රෝග්‍රෑම් එකක්. අපි හිතුවට අපි ජීවත් වෙන අද දවස ගැන හිතුවට අපි කවදාවත් හෙට දවසේ අපි ජීවත් වෙන්නේ කොහොමද මේ සීමිත සම්පත් කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන අපි අත්‍තරම හිතන්නේ නැහැ. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපිට කියලා දුන්නා මේ දේවල් ගැන හිතලා නියමිත කළමනාකරණයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ විදිහට ඉවර වෙනවත් එක්කම අපි දැන් ඉන්නේ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාර පරිශ්‍රයේනේ. ඒ කියන්නේ මාර්ටින් වික්‍රමසිංහ ඉඳපු තැන. ඉතින් දැන් අපි යන්න හදන්නේ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය අවට බලන්න. ආයිගේ මොකක්ද කිව්වේ? හැරි පොටර්ගේ කොස්ස. හැරි පොටර් කොස්ස. යම් බලන්න. මෙන්න මෙයා හැරි පොටර් කොස්ස පෙන්නනවා යම් බලන්න. මෙන්න තියෙනවා. හැරි පොටර් මහත්තයාගේ කොස්ස. නෑ අනේ මොකක්ද මේ බෝලක්ක? ඉපල් බෝලත්තයි අනිත් බෝලත්ත කමතත් ගෑමට ගත්ත එක. වතුර ගෙනියන ලබු කැටයකුත් තියෙනවා. ඔයාලා කවුරුත් දැනන් හිටියේ 3-5 දාන්න. අද කාලේ විතරයි 3-5 පෙට්ටි පාවිච්චි කරන්න කියලානේ. ඕම් බලන්නකො ඉස්සර කාලේ පාවිච්චි කරපු 3-5 පෙට්ටියක්. තුන පහෙන් කරව විවිධ බහලුම් වලට දාලා මේ විදියට පරිස්සම් කරන්ට ඉස්සර කාලේ ගෘහණියෝ බොහොම ඉස්සක් දරලා තියෙනවා. දැන් කාලේ ප්ලාස්ටික් පෙට්ටියක් කඩෙන් අරගෙන ගියාට මේ ඒ කාලේ හැම පහසුවෙන් කරගන්න පුළුවන් දේවල් නෙමෙයි මෙව්වා. ඉතින් අපි ඉන්නේ මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාරයේ ඇතුලේ. සිංහල භාෂාවේ පරිණාමය. සිංහල අක්ෂර පරිණාමය. පුස්කොළ පොත්. මේ කවුද? ෂා රාවණ රජු. මෙව්ව මේ අර එක එක ඒවා තියෙනවා මොනවද මේ හෙමින් කතා කරන්න හෙමින් මට මේ ඔක්කොගේම නම් කියවන්න බෑ. හරිද? ඔයාලා බලා ගන්න. ආයේ ගල් දුන්නක් තියෙනවා. මෙන්න මං ආස එකක් දිය හොල්මන. මේ මොකද්ද මේ ලොකු එකක්? වී පෙට්ටිය. වී ගබඩා කිරීමට භාවිතා කරාලු. අන්න මාළු දල් වෙන එකක්. මේ මොකද්ද? බිසෝ කොටුව.
මොකද්ද කිව්වේ? මඩු වර්ගයක් තියනවද? ඔන්න ඉතින් පොඩි කාලේ ඔයාලා අහලා තිබුණාට මඩු වර්ගෙන් තරනවා කියලා දැකලා තිබ්බේ නෑනේ. මෙන්න තියෙනවා මඩු වර්ගේ. කාසිපටිය, හවඩිය, කාන්තාවලල්ල. ඉස්සර කාලේ කාන්තාවොත් බොහොම උජාරුවට ඉඳලා තියෙනවා. තමන්ගේ ලස්සන ගැන ආභරණ වලින් තමන්ගේ වටිනාකම් වැඩි කරන ගන්න එක ගැන ඉස්සර කාලේ කාන්තාවොත් බොහොම හිතලා තියෙනවා. ඉතින් එහෙම හිතපු කාන්තාවන්ගේ ආභරණ තමයි අපි ඒ දැක්කේ. මේ තියෙනවා ඇසුරුම් රොටි තැටිය නෑමිලිය. හරියට හරි. මෙන්න තියෙනවා කාන්තාවන්ගේ කැමැතිම තැන. කුස්සිය. කුස්සිය පුරවපු දේවල්. ඔන්න ඉතින් අපි කුස්සියා ළඟටම ආවා. මේ තියෙන ඉස්සර කාලේ කුස්සියක්. බලන්න කොයිතරම් දේවල් තියෙනවද කියලා. වරිච්චි බිත්තිය. මැටි වලින් තමයි හදලා තියෙන්නේ. මේක ඇතුලේ අද කාලේ වගේ රස්නේ නෑ. මැටි වල මැද ඉන්නකොට ඒසි ඕනේ නෑ. ආහාර පෙට්ටිය බුජම. යාපනයේ එළවලු පිහිය. මේ තියෙන්නේ මංගිඩියයි මෝල් ගහයි. සමහර අය දැන් කාලේ දැකලත් නැහැ මේක. අතන තියෙනවා ලුණු පොල් කට්ට. ලුණු පොල් කට්ට ගහලා තින්නේ ලුණු කරුවේ. මං හිතනවා ඔයාලා අහලවත් නැතුව ඇති එහෙම එකක් ගැන නම්. හොඳයි. පාරම්පරික මුළුතැන්ගිය. යාලත්ත උයනගේ කුස්සිය. ඔන්න මේ අක්ක කතාවක් කියනවා ගන්නකො. ඒ විදිහට හදන්න ඕනලු ඒක. ඒක හදලා ඉවර වුණාට පස්සේ ඒක අඩුම කාලෙකින් හදන සාම්පුරුෂයට දුව දෙන්නේ. අයමත් එකක්ද? හැබැයි දැන් කාලේ ලේසියිනේ. ඒ කියන්නේ ඔක ওই විදිහට තියලා දෙන්න ওই විදිහට හදලා ඉවර කරන්න ඕනේ. ලොකෝ ලී කෑල්ල උස්සන්න ඕනේ අනිත් ලී කෑල්ල එහා මෙහා නොකර කියලා. හරි. විවාහ මංගල උත්සවයන්හි භාවිත පැරණි ගැමි ක්‍රීඩාවකි. මෙම පුවරුවේ ඇති ලී කැබලි 11න් ලොකු කැබැල්ල කපොල්ල තුලින් එළියට ගත යුත්තේ අනික් කැබලි නොඋස්සා එහා මෙහා කිරීමෙන්. මගුල් පරක්කුව a game for wedding guest. ඉංග්‍රීසි ටික කියවන්න ඕනේ නෑනේ. හදාගන්න බැරුණාට පස්සේ මහත්තයට දුව දෙන්නේ නෑලු. දැන් කාලේ තියෙන තිබුණු නෑ අක්කඩ වරදුන. එහෙම උනේ මේක දෙන්නේ වලව් වල හිටිය මේ ජනතාවට විතරයි. කියන්නේ ගැමි ජනතාවට මේක අයිති නෑ. නෑ ගැමි ජනතාවටත් අයිති. ඕක දෙන්නේ කියන්නේ ඕනම දැන් සාමාන්‍ය ඉස්සර තිබුණේ කාන්තාව එක්කන් යන ගෙදරට එනවනේ ඉතින් කෙනා. ඒ ආවට පස්සේ එයාට දෙනවා මේ ඕක හදලා දෙනවා මාමණ්ඩි. ඊට පස්සේ ඕක හරියට ඒ කියන්නේ දැන් ලුක් අය හකොනේ තියෙන කෑම නෙදිර ගන්නවා. ඒක හරියට ගත්තා එයාට මාර්ටින් වික්‍රමසිංහ, ප්‍රේමා වික්‍රමසිංහ. ඒක සාමාන්‍ය මොලේක මේ මොකක් හරි මොකක්ද කියලා කැරගෙන හැමදාම අපි දේශන අහනවා සමන් දෙනවා සහ යම් දෙයක් අපි අරගෙන එතනින් එළියට යනවා. එයා කියන්නේ ඊළඟ ස්ටෙප් එකට අපි යන්න ඕන කියලා. ඒ කියන්නේ අපේ සර් කිව්වා නායකත්වය. අපේ තරුණයෝ මෙතන ඉන්නේ තරුණ පිරිසක්. මේ ලංකාවේ ඉන්න තරුණ පිරිස මේ ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ ජවය අතරින් හොඳ පිරිසක්. ඉහළ මට්ටමක ඉන්න පිරිසක් තෝරාගෙන හැකියාවෙන් යුක්ත පිරිසක් තමයි මෙතන ඉන්නේ. ඉතින් ඔවුන්ට යම් දෙයක් අපි දෙනවා නම් ඒක තවත් පිරිසකට බෙදා හරින්න තවත් පිරිසකට යම් ආකාරයෙන් දනවන්න උන්ට හැකියාව තියෙනවා. ඉතින්
ඔවුන්ට අපි ලබා දෙන අපිට ඔබතුමාලා ලබා දෙන දැනුම ඒක ව්‍යාප්ත කරන්න අපේ සමාජයේ වැඩිහිටි කෙනෙක් කියනවට වඩා දැන් කාලික කර්මකාරකුල අපි කියනවා අපේ වයස කට්ටිය සමවයසට කියන දෙයක් සම්බන්ධයෙන් ගන්න අනුකම්පාව දෙනවා ඒ දෙයට අවධානය දෙනවා වැඩිහිටියෝ කියන දෙයකට වඩා ඉතින් ඒ ඔස්සේ අපේ තරුණ කණ්ඩායමට ඉස්සුරුවා හැරලා විශේෂ මට්ටමේ මොකක් හරි මේ දෙන දැනුම වලට ව්‍යාප්ත කරන්න පුළුවන් විදියක් අපිට ක්‍රියාශීලී වෙන්න පුළුවන් විදියක් හදලා දෙන්න කියන එකයි අපිට දැනෙන්නේ. ඉතින් ඇත්තටම අවංකව කියන්න ඕන අද දවසේ ගොඩක් වටිනවා සර්වදේශේට මට ඇත්තටම අපි දැන පිටියේ අපි හිතනවා අද දවසේ අපි ජීවත් වෙනවා. හැබැයි හෙට දවසේ අපි කොහොමද ජීවත් වෙන්නේ හෙට දවසේ අපි කොහොමද රැක ගන්න කියන එක ගැන අපි කවුරුත් හිතන්නේ නැහැ. අපිට ඒක අදාළත් නෑ. අපි දැන් අද ජොලි ඉන්නවා හදනවා හෙට පන්න තියෙනවා බොන්න තියෙනවා යන්න වාහන තියෙනවා මොන දෙයක් තියෙනවා ඕකේ. එහෙම හිතන්නේ. හැබැයි එහෙම හිතන එක ඇත්තටම ඒක මායාවක් විතරයි කියන එක. ඉතින් ඒකට බොහොමත් ස්තුතියි අපේ කලින් සර්වර් ලොකු දැනුමක් දුන්නා දවස් වැඩ කරාට සාර්ථකයි කියලා මම හිතනවා. ඉතින් හැමදාම ගොඩක් ස්තුතියි අවස්ථාවක්